මල්ලිල ටික මොකෝ වෙන්නේ කාලා බීලයි සැපේයි. ඉතින් ඔන්න හුඟ දවසකට පස්සේ තමයි මචං වීඩියෝ එකක් අරන් එන්න හිතුනේ. හරිද? ඉතින් මචං වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. ඉතින් මචං ඇත්තම කිව්වොත් ජොබ් එකක් කරන ගමන් තමයි මචං YouTube channel එකක් කරන්නේ. ඉතින් ඒකයි මචං මෙච්චර වීඩියෝ දාන පරක්කු. හරිද මචං? ඒව ගැන හිතන්න එපා. ඉතින් මචං අද ගෙනාවේ මචං අගෝස්තු සැප්තැම්බර් බූය පාස් දෙකත් එක්ක අපිට ලොල්ලි මෝඩ් එක ඉස්සරහට රිටර්න් වෙන්න තියෙනවා. හරිද? ඉතින් ඩේට් එක ඔක්කොම විස්තරය තමයි ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු බූය පාස් දෙකත් කොහොමද තත්ත්වය කියලා. ඉතින් එහෙනම් මචං subscribe පාරක් දාලා අනිවාර්යෙන්ම ඉතින් සෙට් වෙලා ඉන්න මගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න කොල්ලනේ අපිට පේනවා මේ තියෙන්නේ මචං කෙලින්ම කිව්වොත් අගෝස්තු මාසේ බූය පාස් එක. හරිද? ඉතින් මේක මචං අර Apple scene එකේ තමයි මේ බූය පාස් එක එන්නේ. ඉතින් ඔන්න කෙල්ලගේ බණ්ඩල් එකත් අපිට මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඉතින් සුපිරි ඉතින් Apple බූය පාස් එකක් මම හිතන්නේ Elite පාස් එකක් කලින් ඇවිල්ලත් නැහැ. ඉතින් ඔන්න Apple වලට ආස කට්ටියට සුපිරිම සුපිරි බූය පාස් එකක් වෙයි මේක. ඉතින් වැඩි නෑ මචං ජෙම් 400න් පුළුවන්. ඒක නිසා ලයින් එකක් ගහගෙන ඉතින් ආයේ මොකද්ද බං ඕ ජෙම් 400 කියන්නේ වැඩක්ක බං මක්ක බං පිස්සුනේ. ඉතින් ඒක නිසා ඔන්නෝක දාලා දාපන්. හරිද? ඉතින් බූජේ පාස් එක ඇත්තටම මචං টොප් අප් කරන්න නැති සෙට් එක මචං টොප් අප් කරන්න බැරි කොල්ලෝ ඉන්නවනේ. ඉතින් මචං ඒ වගේ සෙට් එකකට මචං මම නම් කියන්නේ ඉතින් බූජේ පාස් එක ඇති මචං හොඳටම ඇති මචං. හරිද? ඉතින් පුළුවන් විදියට ලයින් එකේ බූජේ පාස් එක දාගෙන ඉතින් යන්න ඇති මචං account එක හදාගන්න. ඉතින් ඔක්කොම දේවල් ටික මචං හම්බෙනවනේ. ඉතින් ඒක නිසා බූජ පාස් එක දාගන්න උඩරිම try එකක් දෙන්න ඉතින් කොල්ලනේ. ඉතින් මම ඉස්සරහට giveaway වැස්සක් දෙනවා. හරිද? පොඩ්ඩක් ඉන්න බය වෙන්න එපා. ඉතින් ඔයාලට මම දැන් කිව්ව කලින් වීඩියෝ වලත් ඉතින් giveaway ටිකක් ඉස්සරහට දෙන්න ඉන්නවා. බලමු ඉතින් subscribe count එකත් පොඩ්ඩක් මදි මචං. හරිද? ඉතින් සබ්ලා 2000ක්වත් තාම වැඩිලා නැහැ. ඉතින් මගේ කොල්ලෝ කෙල්ලෝ set එක මට අනිවාර්යෙන් support එකක් ඕන. ඉතින් මචං ඔයාලා බලාගෙන යන්න මේ විදිහට. හරිද? ඉතින් ඔන්න Apple wall එකකුත් අපිට හම්බෙන්න තියෙනවා. ඉතින් ඒකත් ඉතින් බූය පාස් එක දාන කොල්ලොන්ට ඉතින් සුපිරියක් වේවි. ඉතින් අපිට ඔහොම බලාගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න කොල්ලගේ kit එකත් මචං දැන් අපිට set වෙනවා. ඇත්තම ගෝ මචං සුපිරියක්. හරිද? ඉතින් ඔන්න Apple scene එකේ තමයි ඉතින් මේ පාර බූය පාස් එක අපිට ඩිසයින් කරලා තියෙන්නේ. තාම මචං මේ වීඩියෝ එකෙත් හරියට බලා ගන්න බෑ. නිකන් අර හැදෙන විදිය විතරයි පොඩ්ඩක් මචං බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තාම ඩිසයින් කරලා නැහැ. ඒ කියන්නේ අපිට ඉස්සරහට ඉතින් ඒවි මචං මේ විදියට තමයි ඉතින් එන්නේ බූජ පාස් එක. හරිද? ඉතින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ওই විදියට තමයි අපිට බූජ පාස් එක එන්නේ. ඉතින් ඔන්න ජෙම් 199ට දාන්න පුළුවන් සීන් එකක් දැන් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. හරි ඉතින් කොල්ලනේ ඔන්න ඒත් එක්කම අපිට තියෙනවා ඉතින් සැප්තැම්බර් බූජ පාස් එක. ඒක නිකන් මචං අනේ මන්ද නිකන් අර ඉස්සර කාලේ සීන් එකේ අර කෝට් ඇඳගෙන ඉන්නේ මිනිස්සු මචං අන්න ඒ වගේ ලයින් එකේ අර හොටෙල් සීන් එකේ වගේ ඒ වගේ ලයින් එකක් තමයි ඉතින් සැප්තැම්බර් බූජ පාස් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඒකත් සුපිරියක් වේවි. ඉතින් ඔන්න කුඩයක් වගේ ගන්න එකක්ද බම් මේ අනේ මන්ද ගන්න එකක් හරි මොකක් හරි බැටන් පොල්ලක් හරි වෙන්නේ නැති මං හිතන්නේ. ඉතින් අපි බලමු. ඉතින් ඔන්න ග්‍රැනයිට් ස්ක්‍රීන් එකකුත් හම්බෙන්න තියෙනවා. ඉතින් කොල්ලනේ ඔන්න සැප්තැම්බර් බූජ පාස් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් මම නම් කියන මචං දාගනින්න. ඉතින් ඔන්න අපිට M500ටත් ඉතින් මචං මං හිතන්නේ මට මතක විදිහට මේක M500 වෙන්න ඕනේ මචං. මට හරියටම සැටිස් නෑ ඒක. M500ට ඉතින් ඔන්න ගන්න ස්ක්‍රීන් එකක් හම්බෙනවා. ඉතින් ඔන්න ඒකත් ගන්න පුළුවන්. ඉතින් බූජ පාස් එක දාන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම බූජ පාස් එක දාගන්න try එකක් දෙන්න. ඉතින් Magic Cube වලත් වෙන සීන් එකක් ගිහිල්ලා තිනවා. දැන් Magic Cube දෙකකට ඇනිමේෂන් එකකුත් දීලා තියෙනවා. ඉතින් අන්න ඒකත් ඉතින් අපිට Magic Cube ගන්නත් මචං මේකෙන් අර ටෝකන් එකතු කරගන්න පුළුවන් බූජ පාස් එක දැම්මොත්. ඉතින් මචං ඔන්න සැප්තැම්බර් බූජ පාස් එකට ඉතින් අපිට ඉමෝට් එකකුත් සුපිරියට හම්බෙන්න තියෙනවා. ඉතින් හරිද? ඉතින් ඔන්න කොල්ලගේ කිට් එක ඉතින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই ටික තමයි මචං ඒ කියන්නේ මචං ওই බූජ පාස් දෙක තමයි තියෙන්නේ. හරි මං ඊළඟට කියන්නම් ලොල්ලි මෝඩ් එකේ සීන් එක මොකක්ද කියලා. හරිද බොයිස්? ඉතින් ලොල්ලි මෝඩ් එකේ ඉතින් අපිට සවුන්ඩ් එකක් එක්ක එනවා කියලා තමයි ඉතින් කියලා තියෙන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ මචං. ඉතින් මචං අපිට ලොල්ලි මෝඩ් එක එන්න තියෙන්නේ මේ මාසේ 20 වෙනිදා. හරිද? ඉතින් අපිට ඉමෝට් රොයල් එකක් විදිහට තමයි එන්න තියෙනවා කියලා කියන්නේ. ඉතින් මචං ඔන්න ගන්නවා නම් ජෙම් ටික රෙඩි කරගන්න මචං. ලොල් එකට නම් බොරු කිනවට නෑ ඉමෝට් ඒ කියන්නේ ජෙම් කාවි මචං. හරිද? ඉතින් ඒක නිසා ජෙම් පොඩ්ඩක් වැඩිපුර තියාගන්න සුපිරියක් වේවි කියලා හිතනවා. හරි ඉතින් ලොල් එක එනකන් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඉතින් බලන්ම ඉන්නේ. ඉතින් ඒක මම හොඳ ආකාරම දන්නවා.
ඉතින් ඔන්න කොල්ලනේ ගන්නව නම් ජෙම් ටික රෙඩි කරගෙන තියාගන්න දැම්ම. ඉතින් ඔන්න ඔච්චරයි මචං වීඩියෝ එක. හරිද? ඉතින් හරිම කෙටි මචං. ඒක නිසා ඉතින් subscribe පාරක් දාලා තියාගන්න. ඉතින් ඉස්සරහට එන්න තියෙන event මොනවා හරි එනවනම් මචං මම අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේනවා. ඉතින් එහෙනම් boys අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. හැමෝටම ජය වේවා.